ඉස්සෙල්ලාම අපි ට්‍රේ එක ලෑස්ති කරගමු. හෙලෝ, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේකේ තියෙන්නේ අවුරුදු දවසේ අපි කරපු දේවල්. ඉතින් ඔක්කොටම කලින් ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බලමු අවුරුදු දවසේ මොකද අපි කරේ, මොනවද උනේ කියලා. මෙහෙම මුලින්ම බැටරි චුට්ටක් කාලා බලන්න ඕනේ පදමට ඇවිද්ද කියලා. මොකද මමනේ පදම දන්නේ. පුංචි දන්නේ. ඒ නිසා මම කාලා බලනවා. ඇත්තටම හොඳයි. මේක අපේ ගෙදර කට්ටිය කරන නිසා ඔයගොල්ලෝ එච්චර හිතන්න එපා. අපි වෙන දවසක ඔයගොල්ලන්ට රෙසිපි එකක් දෙන්න. අද පොඩක් අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. හරි. වෝ. මේ මොනවද පුංචි? මේ මොනවද? මේ මෙයා තමයි හිරේ පිටිපස්සින් වීරයා. ඇත්තම කිව්වොත් මමයි මේවා හදන්නේ. අයියෝ නෝනි නවදන්නේ. මම මෙයාට කියලා දෙන්නේ මම නේද? මම ගොඩාක් අමාරුවෙන් හදපු මේක එච්චරම ලස්සන නැහැ. ඒක කැතයි. මේ තියෙන්නේ මම මොකෙන්ද මේ අමාරුවෙන් හදපු ආදරෙන් හදපු එකක් තියෙනවා. මේකට යට වෙලා. ඒක හાર્ට් ෂේප් එකක්. මේවා හරි අමාරුවෙන් තමයි මේ රවුම අපි ගත්තේ. අපි නෙවෙයි අතරම මම. මේ ලස්සනයි නේද යාළුවනේ? කමෙන්ට් එකක් දාන්න. මොන අවුරුදු තිබුණත් ගෙවල් වල වැඩට ගත්ත එක වැඩ තාම වැඩ. හරි ඉතින් විහිළුවට කියන්නේ ඕගොල්ලෝගේ ගෙවල් වලත් නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඔය වගේනේ. අපේ මල්ලි ඉතින් ගොඩාක් උදව් කරනවා ඉතින් ගෙවල් වැඩවලට. එයා හරි හොඳ කෙනෙක් තමයි. හනේ සෝරි ලයිට් එක පත් වුණා. හලෝ කොහමද ඔයාට අවුරුදු? කොහමද ඔයාට අවුරුදු? ඇත්තටම ඉතින් අවුරුදු කාලෙට ගෙවල් වල ඉන්න බව්වෝ නම් හරියම පව්. ඒගොල්ලෝ රතිඤ්ඤ වලට මාර බයයිනේ. අපේ එක්කෙනත් ඉතින් ඒ වගේ තමයි. එසෙන් වේවා. කිරියෙන් පැණියෙන් උතුරන ජයෙන් ජය හැමදේම ඉෂ්ට වෙන සිතු පැතු සම්පත් ලැබෙන අලුත් අවුරුද්දක් අපිට. අපි හැමෝටම මුළු රටටම කිරි ඉතිරේවා. බලමෙලද බල. ඇත්තටම ඉතින් අවුරුදු කියලා අපි ලොකු දේවල් කරන්නේ නැහැ. ගෙදර කට්ටිය ඔක්කොලාම එකතු වෙලා ඉතින් පොඩ්ඩක් ඉතින් දන්නද එක එක සෙල්ලම් එක කතා තමයි. අපි ටිකක් ඇදේට යනවා වගේ. මං කිව්වේ ඉතින් ඔන්න ඔය වගේ ඉතින් අපි කට්ටිය මේකට එකතු වෙලා මොනවා හරි දේවල් ටිකක් කතා කරන ගමන් ඉතින් අවුරුදු ඉතින් චාම් විදිහට ඉතාම සරල විදිහට තමයි අපි සමරන්නේ.
ඉතින් මට පුළුවන් විදිහට චූටි දර කෑල්ලකින් මගේ සහයෝගය ලබා දෙනවා. දැක්කනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ ඉතින් මම පහන පත්තු කරලා, හතුන් කූරු පත්තු කරලා මට පුළුවන් විදිහේ උදව්වක් ඉතින් දුන්නා. මට ඉතින් ලොකුවට ඔය කෑම බීම හදන ඒවා ගොඩක් ඒ වගේ දේවල් බෑ. කියන්නේ කැවිලි හදන්න ඇත්තටම ඉතින් මම දන්නේ නැහැ තාම. අපි ඉතින් චූටිවට ලස්සනට පුළුවන් විදිහට ඉතින් අවුරුදු සෙලිබ්‍රේට් කරා. ඇත්තටම ඉතින් මට හිතෙන විදිහට නම් අවුරුදු කියන්නේ අර පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ඒ ගත කරන සුන්දර කාලය තමයි මට අනුව නම් අවුරුදු විදිහට මම දකින්නේ. ඉතින් අපේ ගෙදරත් ඉතින් කට්ටිය ඔක්කොලාම මේ දවසේ එකතු වුණා. ඉතින් ඒක මට ගොඩාක්ම සතුටුයි. අපිට ඉතින් මේ වගේ එකතු වෙලා සෙල්ලම් කරන්න හරි කතා කරන්න හරි හම්බෙන්නේ මේ වගේ නිවාඩු දවස් වලට විතරනේ. නැත්තම් ඉතින් අපි හැමෝම ඉතින් එක එක වැඩනේ. කියන්නේ චූටි කට්ටිය ඉස්කෝලේ යනවා. එතකොට අපි වැඩට යනවා, කොළඹ යනවා, ගෙදර ඉඳෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දවස් වලට තමයි ඉතින් ඇත්තටම ආස මම. මොකද ඉතින් අපි හැමෝටම ෆ්‍රී එකේ අපේ ජීවිතයේ දේවල් කතා කරන්න, විහිළු කරන්න, සෙල්ලම් කරන්න පුළුවන්නේ. අපි ඉතින් තාමත් පොඩි අය වගේ තමයි. ඉතින් පේනවනේ අපේ ගෙදර ලොකුම එක්කෙනත් කිරිබත් කාලා හොඳට නිදි. මාත් මේ ඉන්නේ ගොඩාක් නිදිමතේ තමයි. කිරිබත් කෑවහම ඉතින් කාටත් මේ වගේ නිදිමතක් එනවනේ. ඒත් ඉතින් අල්ලගෙන ඉන්නවා. මං හිතන්නේ ඊළඟට තමයි හොඳම දේවල් ටික වෙන්නේ. බලාගෙන ඉන්නකෝ. මේ ඉන්නේ ඇවිල්ලා පවුලේ චූටි බට්ටෝ ටික. ඉතින් මේගොල්ලෝ එදා ඉතින් අපේ ගෙදර ආවා. අපි ඉතින් ටීවී බල එක එක සෙල්ලම් කර ඉතින් පිස්සුවක් තමයි ඉතින් නැටුවේ. බලාගෙන ඉන්නකෝ. කෙල්ලත් එක්ක යනවා. හරි ළමයි වැඩි සීරියස් ගන්න එපා. ඔය ඔක්කොම විහිළුවට තමයි අපි මේ පොඩි කට්ටිය හවුස්සන්නේ. ඒගොල්ලෝ දන්නවා ඉතින් විහිළු කියලා. මේ ඒවා ඉතින් එච්චර සීරියස් හිතන දේවල් නෙවෙයි. ඉතින් චූටි කාලේ දන්නේ නැද්ද? හැමෝම මේ චූටි කාලේ අපිවත් අවුස්සනවනේ. අන්න ඒ වගේ තමයි. ඉතින් මේ ඉන්නේ අපේ පවුලේ ඉන්න චූටි එක්කෙනා. ඉතින් එයා තමයි අපේ සෙට් එකේම පොඩි එක්කෙනා. ඉතින් අපි කරන්නේ එකතු වෙලා එයාව අවුස්සනවා, එයාගේ අක්කිව අවුස්සනවා. ඕව තමයි ඉතින් කරන්නේ. මේ මට රුපියල් 500කුත් හම්බුණා. අපි නම් දන්නේ අද ඊය ශිවන් කිය. ශිවන් නේද? ඔකරට කෑ ගහයිවා. මගේ හෙල්මට් එක කොහෙද ඒගොල්ලෝ ඉතින් රෑ වෙන්න කලින් යන නිසා අපිට ඉතින් ඒගොල්ලෝ යන්න කලින්ම නිලංකූරුයි යහස් කූරුයි ඔය තියෙන ඔක්කොම පත්තු කරන්න සිද්ධ වුණා. නැත්තම් ඉතින් පවුනේ ඒගොල්ලන්ට ඒක මිස් වෙනවනේ. මේක එපාද? දැන් යවනවද? මොකද කියන්නේ? අරදර ජුල්ටු වේවා. අර ආවා. මම කිව්වස බෝට. මියා දැන් ඔය මේ ඉන්නේ අවුරුද්දට අපේ ගෙදර ආපු තවත් නෑදෑයෝ ටිකක්. ඉතින් මේ වගේ සමනලයෝද සලමයෝද මන් දන්නේ කොහොම හරි 3 දෙනෙක් විතර අපේ ගෙදර එදා ඇවිල්ලා හිටියා. ලෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා
තනි පැසේදී තනි බහුරගෑ රෑගණන් බලලා අපේක්ෂාවක පෑයුතරුවී පෑපැලුම් හින්දා ඔන්න ඔහොම ඉතින් අවුරුදු දවසත් ඉවර වෙලා ගියා. ඉතින් ඔයගොල්ලෝගේ අවුරුදු කොහොමද? අපේ අවුරුදු නම් ඉතින් ගොඩාක්ම සිම්පල් විදිහට ගෙවිලා ගියා. ඉතින් ඔයගොල්ලෝගේ අවුරුද්දත් කොහොමද ගෙවුනේ කියලා කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඉතින් තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ඉක්මනටම එන්නම්. තව මට කියන්න අමතකුණානේ. මගේ channel එකේ subscribersලා 5000ක් පිරුණා ගොඩාක් ඉක්මනට. ඉතින් මට හරිම සතුටුයි. ඔයගොල්ලෝ හැමෝටම ආදරෙයි. අනිත් එක බොහොම ස්තුතියි මගේ වීඩියෝස් ආසාවෙන් බලනවාට. නම් තවත් ලස්සන වීඩියෝ එකක් කරගෙන ඉක්මනටම එන්නම්. බයි. තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ